යහනිට ඩාන්ස් කරන්න පුළුවන් ගොඩක් TikTok එකේ හරි ප්‍රසිද්ධයි. මම යන කාලේ එච්චර ඩාන්සින් මම තාම ඒක ඇත්තටම ඉගෙන ගන්නවා. චුනරි මැදාගේක අපි ප්‍රී ප්‍රොඩක්ෂන් මීටින් එකේ මට කිව්වා මෙහෙම ඩාන්ස් එකක් තියෙනවා මේ කරන්න ඕන කියලා. දැන් මම ඒ ස්ටයිල් එකේ ඩාන්ස් කරලම නැහැ. and මේ ඊට පස්සේ මම හිතන්නේ ෂූට් එකට කලින් සති 3ක් විතර එක දිගට ප්‍රැක්ටිස් තිබ්බා. මොකද ෂූට් එක කළා මට වරද්දන්න බැහැනේ. ඉතින් ඊට කලින් රිහර්සල්ස් තිබ්බා මුළු දවසම. ඒක මම හිතන්නේ මට ගොඩක් අමාරු වෙන දෙයක්. මොකද එක්ස්ප්‍රෙෂන් තියාගන්නත් ඕනේ. හින්දි වලින් සිං කරන්න. ස්ටෙප්ස් මතක තියාගන්න ඕනේ. අර ඕල් රවුන්ඩ් කෙනෙක් ඉඳලා ලොකු ප්‍රශ්නකුත් නැහැ. ඉතින් හැමදේම මැනේජ් කරගන්න කොහොම හරි නේ. මැනේජ් කරගන්න වෙනවා මං කියන්නේ. නැත්තම් මට ඉදිරියට යන්න බෑ කියලා මං කියන්නේ. ඒක කොහොම හරි ඉගෙන ගන්න ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. හරි අපි ගියමු. කොහොමද ඉතින් ඩාන්සින් ස්ටෙප්ස් හරි අමාරු කොහොමද කරගත්තේ? ඒක ඉතින් ඉගෙනගෙන ඒක ඩිරෙක්ටර්ත් මට ගොඩක් උදව් වුණා එතන. එතකොට එතන කොරියෝග්‍රාෆර් හිටියා ටීම් එකක්. ඒගොල්ලෝ මට පොඩි කියලා දුන්නා. ඉතින් මම හිතන ඒක අමාරු වුණාට මම ඒක ආස කරපු ප්‍රොසෙස් එකක්.